ගීතාවලිය ලියපු දාවිත් රජතුමා මෙන්න මෙහෙම සඳහන් කරනවා. දුෂ්ටයා තම අහංකාරයෙන් දුර්වලයන් දඩයම් කරයි. ඔවුන් ඔහු සැලසුම් කරන උපක්‍රමවලට හසු වේ. ඔහු මෙතන මොනවද මේ කියන්නේ? දැන් ඔය අපේ ජීවිතයේ මිනිසුන් වර්ග දෙකයිනේ තියෙන්නේ. හොඳ මිනිසයි නරක මිනිසයි. දැන් අපි දුෂ්ටයයි ධර්මිෂ්ඨයයි අතර තමයි මේ කතන්දරේ වෙන්නේ. ඉතින් ධර්මිෂ්ඨයෝ පීඩාව විඳිනවා. දුෂ්ට හැම විටකම පෙන්වන ලෝකෙට මම රජා මං අර අහිංසක මිනිස්සුන්ව ධර්මිෂ්ඨ මිනිස්සුන්ව පාගලා තමන් වීරයා වෙන්න බලන මිනිසුන් ඉන්නවා. කිසිම දෙයකට ධර්මිෂ්ඨ මිනිසුන්ට නැත්නම් දැහැමියයට මේ ධර්මයත් එක්ක ජීවත් වෙන අයට බොහොම බැගෑපත් උදවියට ස්වාමීන් වහන්සේ අද කියන්නේ මොකද්ද? කලබල වෙන්න එපා. ඔබ ඔබේ පාඩුවේ දෙවියන් එක්ක ගමන යන්න. මේක තමයි ඊටමත් ප්‍රසන්නදී. ධර්මිෂ්ඨ කවදාවත් කෑ ගහගෙන දඟලගෙන එකට එක කරගෙන ගමන යන්නේ නැහැ. එතකොට මේ දඟලන දුෂ්ටයට මොකද වෙන්නේ? දුෂ්ටයා මේ සැලසුම් කරනවා මේ තමන්ගේ අහංකාර ගති අරගෙන දුර්වලයන්ව දඩයන් මේ දුර්වල මිනිසුන්ව දඩයම් කරන. දුර්වල මිනිසුන්ට පීඩා කරන. එහෙම කරගෙන යනකොට ඔහුටම තමයි මේ මරුවැල පෑගෙන්නේ කවදා හරි. ඔහු හිතනවා මං අද ජයග්‍රහණය කළා කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒ අනුන්ට කපන වල තමන්ම තමයි වැටෙන්නේ. ඒක ප්‍රත්‍යක්ෂයි. ඉතින් ඒක නිසා මේ අයුක්තිය වැඩි වූ විට පවා දෙවන් වහන්සේ සෑම ක්‍රියාවක්ම දන්නවා මේ අයුතුකම් මේ මිනිස්සයා කරනවා කියලා. හැබැයි අයුතුකම් වලට නතු වෙන අයට තමන්ගේ කාලයේදී යුක්තිය ඉටු වෙනවාමයි. දෙවන් වහන්සේ කවදාවත් හිස් අතින් අරින්නේ නැහැ දැහැමියව. ඉතින් අද මේ ගීතාවලියේ මේ ලස්සන පදේ හරහා අපිට හොඳ පණිවිඩයක් ජීවිතයට ලබා දෙනවා. ඉතින් අපිට මේ වෙලාවේ ඔබ කලකිරිලා ඉන්නවා නම් පීඩාවට පත් වෙලා ඉන්නවා නම් තවත් අධර්මිෂ්ඨ මිනිස්සෙකුගේ ගති පැවතුම් නිසා කිසි දෙයකට කලබල වෙන්න එපා. අපි ඔහුට නරකක් වෙනවට කැමති වෙන්න ඕනෙත් නැහැ. ඒක දේව ධර්මයට පටහැනිනේ. අපිට තියෙන එකම දේ තමයි අපේ සතුරටත් අපි ප්‍රේම කරන ක්‍රමයක්නේ අපේ දහම තුල තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක අවබෝධ කරගෙන ඔබ ඔබේ දැහැමි බව සහතික කරගෙන ජීවිතේ ගෙන යන්න අධර්මිෂ්ඨයන්ට හසු වෙන්නත් එපා, බය වෙන්නත් එපා කියලා අද සම්විධාන වහන්සේ අපිට කියනවා. යහපත් දවසක් අද ඔබට. ජේසු පිටයි.